ඔබට සුබ දවසක්. මොහොතක් සිතන්න මගින් ඔබ වෙත ගෙන එන දේව වචනයයි මේ. අද මගේ මාතෘකාව වචනවල බලය. වචන කතා කිරීම sannivedanaya කිරීමේ මාධ්‍යයක් වුණාට වචන වලින් තවත් කෙනෙකුගේ ජීවිතයට ඒ වගේම තමාගේම ජීවිතයට ඇතිවෙන හානිය එහෙම නැතිනම් බලපෑම අනන්තයි. සමහරක් අපිට කිසිම අඩුවක් නැතිව වචන ගලාගෙන එනවා. ඔහේ කියවන අයත් සිටිනවා. හිතන්නේ නැතිව කතා කරන අය, ඒ වගේම නිතර ඍණාත්මක දේ කතා කරන අයත් අපි අතර සිටිනවා. ඒ අය බොහෝම භයානකයි. ඒ මොකද ඇදහිල්ලෙන් ජීවිතේ ගොඩනගපු සෑම දෙයක්ම ඒ අය පහසුවෙන් බිඳ දමනවා. නොසැලකිලිමත්කම නිසා. දේව වචනේ ලියා තිබෙනවා සිතේ පූර්ණකමින් මුඛය කතා කරයි කියලා. එහෙමනම් ඔබේ සිතේ ඇති දේ තමයි මුඛය කතා කරන්නේ. සියල්ලට වඩා සිත ආරක්ෂා කරගන්න. සිතට ඇතුල් වෙන දේ ගැන විමසිලිමත් වෙන්න. වචන කියන්නේ හරියට බීජයක් වගේ. පළදැරීමේ හැකියාවක් තිබෙනවා. බොහෝ වෙලාවට අපේ ජීවිතය දෙස බැලුවම අපි කතා කරපු වචනවල ප්‍රතිඵල තමයි අද අපිට දකින්න ලැබෙන්නේ. හිතෝපදේශයේ 18 වෙනි පරිච්ඡේදයේ 21 වෙනි පදය. මරණයත් ජීවනයත් දිවේ වසංගෙහි ඇත්තාහ. ඊට ප්‍රියවන්නෝ එහි ඵල භුක්ති විඳින්නෝය. එම නිසා පනින්නට පෙර සිතා බැලීම ජීවිතේ අනුගමනය කරන්න හොඳම ප්‍රතිපත්තියක්. කිතුණුවන්ගේ ජීවිතේ මේ කාරණාව ගොඩක්ම බලපාන හේතුව තමයි ගැලවීම ලැබපු ඔබයි මමයි. ක්‍රිස්තුස් වහන්සේ තුල ඇදහිල්ල කරන කොටගෙන දෙවියන් වහන්සේගේ පුත්‍රයෝය. අපි ක්‍රිස්තුස් වහන්සේ තුල ස්වර්ගීය ස්ථානවල වාඩි වී සිටින බැවින් අපි කතා කරන වචන බලවත්. එහෙමනම් ඔබ පනින්නට පෙර සිතා බලන්න. ඔබට ජේසු පිහිටයි. මම සහෝදර නෙවිල්.